වර්ෂ 2007-9 වෙනිදා වගේම ලස්සන මල් පිපිලා කුරුළු පියාඹනු දැසන. ෂෙන් තාම නිදි. ෂෙන් ඉස්කෝලේ යන්නත් ඕනේ. ෂෙන්ට මතක නෑ ඒක. ෂෙන් ඔන්න එකපාරටම මතක් වෙලා ටක් ගාලා නැගිටලා දඩබඩ ගාලා ගිහිල්ලා මුණ හොද ගන්න ලැහැත්ති වුණා. ෂෙන් මුණ හොදගෙන ඉක්මනින් ලැහැත්ති වෙන්න පිටත් වුණා. ෂෙන් ගියාම ෂෙන් ලැහැත්ති වෙනකම් බලන් හිටියා. වෙනිදා වගේම ෂෙන්ට බත් කවලා අම්මා ෂෙන්ව ගෙදරින් පිටත් කරා. ෂෙන් දුවලා ගිහිල්ලා ෂෙන්ගේ ඉස්කෝල් බස් එකට නැග්ගා. යාළුවොත් ඉන්නවා. යාළුවොත් සතුටින් ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ යනකොට ටීචර් පන්තියට ඇවිල්ලා ෂෙන්ගේ ඔළුව අත ගාලා ෂෙන්ව පන්තියෙන් වාඩි කෙරෙව්වා. ෂෙන් සහ යාළුවෝ ආසාවෙන් ඉගෙන ගන්නවා. ෂෙන් දක්ෂ දරුවෙක්. ෂෙන් ඊට පස්සේ ඉස්කෝලේ යන වෙලාවත් ලන්න වුණා. ෂෙන්ගේ යාළුවොත් එක්ක ෂෙන් දුවලා ඉස්කෝල් බස් එක ගාවට ඇවිල්ලා ෂෙන් ගෙදර ආවා. ගෙදර එනකොට ෂෙන්ගේ අම්මත් බලාගෙන. ෂෙනුයි අම්මයි ගෙදර ඇවිල්ලා ෂෙන් ටක් ගාලා ඇඳුම් ටික ගවලා හැතුනේ ශ්‍රී ලංකාවට යන්න. බෝඩේ අතර ගත්තේ ෂෙන් දුවලා ග්‍රවුන්ඩ් එකට ගියා. ග්‍රවුන්ඩ් එකට යනකොට යාළුවොත් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා. ඕන ඉතින් ෂෙනුත් ගිහලා යාළුවොත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරා. ෂෙන් කියන්නේ දක්ෂ ළමෙක්. ෂෙන් ක්‍රීඩාවටත් දක්ෂයි. ෂෙන් ඔන්න හවස් වෙන කලින් ක්‍රීඩා කරලා ගෙදරට ඇවිල්ලා ෂෙන් දුවලා ගිහලා නාගෙන ෂෙන් ලැහැත්තුනේ වෙනදා වගේම ඉස්කෝලේ වැඩ කරන්න. ෂෙන් ටට්ටක් ගාලා ඉස්කෝලේ වැඩ ටිකත් කරා. ෂෙන් නිදා ගන්න වෙලාව ලඟ වුණා. ෂෙන්ගේ අම්මා ෂෙන් එක්කන් ඇවිල්ලා ඇඳෙන් තියලා වෙනදා වගේම ෂෙන්ගේ මූණ හග් කරලා ෂෙන් නින්දට යවුවා. ওই විදියට කාලය වේගෙන් ගත වෙලා ගියා. වර්ෂ 2025-9-23 ෂෙන් දැන් ලොකු ළමෙක්. ෂෙන් වෙනදා වගේම උදේම නැගිටලා උදේම මුණ හොදන්න ගියා. ෂෙන් දැන් ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. ෂෙන් ඉතින් උදේම වෙනදා වගේම මුණ හොදගෙන ඇවිල්ලා ටක් ගාලා ෆුට්බෝල් ඇඳුම ලැහැත්ති වෙලා ට්‍රේනින් යන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. ෂෙන් ඉතින් ඔන්න ෂෙන්ගේ ඇඳුම ඇඳගෙන ඇඳත් හැදුවා. බෙඩ්ෂීට් එක නමලා පිළිවෙලට තියලා යන්න එපා. ඕන් ඉතින් ෂෙන්ගේ අම්මා වෙනදා වගේම ඉස්සර වගේම තමයි තාම බත් එක බෙදාගෙන ඇවිල්ලා ෂෙන්ට ට්‍රේනින් යන්න කලින් බත් කවලා ලස්සන ගෙදරින් පිටත් කරා. ෂෙන් පුහුණුවෙන් කරන ෂෙන්ගේ ග්‍රවුන්ඩ් එක තියෙන්නේ ගෙවල් ගාවමයි. ඒ හින්දා ඉතින් ෂෙන්ටත් ලේසි. ෂෙන් උදේම ඔන්න ගිහිල්ලා ෂෙන්ගේ ට්‍රේනින් වැඩ පටන් ගත්තා. ෂෙන් කියන්නේ ෂෙන් දක්ෂ ළමයෙක්නේ.